Hello everyone. අද අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුව. හරිද? කොළඹ කොටුව ස්ටේෂන් එක වල දන්නවනේ මේ තියෙන්නේ රෑට view එක. ලස්සනයිනේ. හරි. මේ ඔක්කොම පැත්තකින් තියලා අද මම කියන්නම් අද මොකද්ද ස්පෙෂලිටි එක කියලා. අද තමයි මම ඉස්සෙල්ලාම vlog එකක් කරන්න යන දවස. ඉතින් අද අපි කොහෙද යන්නේ? ඒක දැම්ම කියනවාද? කමන්නේ. අද අපි යන්නේ නයිට් මේල් එකේ. කොහෙද? නුවරඑළිය. හැබැයි නුවරඑළිය යන්න අතර ගියොත් යන්නේ නුවරඑළිය පාස් කරන් තමයි අපි යන්නේ. මොකද ඉස්සරහම චුට්ටක් ඉස්සරහට ගිහලා බලලා සන්රයිස් එක බලලා එන්න තමයි හිතගෙන කමන්නේ. අපි බලමු අන්තිමට කොහෙද අපි යන්නේ මොනවද අපි කරන්නේ කියලා. එහෙනම් අපි යමු. Let's go. මේ තමයි මගේ outfit එක වල පේනවත් නැහැ නේ මම. මේ වෙලාවේ ඉන්නේ අන්ධකාරයේ පොඩ්ඩක්. ඉතින් මම මම පොඩ්ඩක් උස්සගෙන ආවා හරි මේ තමයි අද මගේ outfit එක. Oh my god. Wow. ඔන්න දැන් ට්‍රේන් එක ඇවිල්ලායි තියෙන්නේ. අපි දැන් නගින්නයි යන්නේ. මේක 8 මාට වගේ තමයි මෙහෙන් පිටත් වෙන්නේ. අපි බලමු. අපි පාන් කෑල්ලක් කාලම ගමන පටන් ගමුකෝ. පාන් කාලා ඉවර වෙලා ඔන්න අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න මම චුට්ටක් ඉතින් කැම් එක දිහා බලනවා. ගණන් ගන්න එපා වැඩි. මම පොඩ්ඩක් ලස්සන බල යනවා ඉතින්. මේ බලන්නකෝ තාම රෑ. හරිද? ඔන්න ඉතින් අපි කෝච්චියේ පැය 10ක් විතර යන්න තමයි යන්නේ. මේ විදිහට තමයි අපිට නයිට් මේල් එකේ රෑ ඇතුළ පේන්නේ. බලන්නකෝ දැන් හරියටම පාන්දර 3යි. මට ඔයාලට එළිය පෙන්වන්න විදියක් නැහැ. මොකද එළිය හරිම අන්ධකාරයි. හැබැයි ඔයාලට පේනවත් එළිය බැලුවාම දැන් නම් පාන්දර වගේ කියලා. මේ වෙලාවේ හරිම සීතලයි යාළුවෝ. දැන් වෙලාව 5යි. මට සීතල වැඩි නිසා මම ජැකට් එකක් දාගත්තා. මේ බලන්න හරිම අන්ධකාරයි තාම. ගණන් ගන්න එපා යාළුවනේ. මේ මට පොඩ්ඩක් ඉතින් දන්නවනේ පොඩ්ඩක් පිස්සු. මේ මම එළිය බලන ගමන් යන්නේ. සීතලයි. හැබැයි ඉතින් මාර ආසයි ෆුඩ් බෝඩ් එකේ යන්න. ෆුඩ් බෝඩ් එක තනියම අඳ ට්‍රේන් එකේ එළිය බලන් යන්න. මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් පෙන්නන්නම්. මේ පාන්දර වේගෙන එන ගමන්. හරිද? ඉතින් මට මේ ඔක්කොම ඔයගලන්ට පෙන්නන්නත් අමාරුයිනේ. අපි උදේ වුණාමත් තව ටිකක් බලමු. බලන්නකෝ කොහොමද පාන්දර වෙන්නේ කියලා. මේක නම් අනිවාර්යයෙන්ම යන්න ඕන ගමනක් යාළුවනේ. ඔයාලා ගිහින් බලන්නකෝ මේක මොන තරම් ෆන්ද කියලා. අර බලන්න. මම දැන් මේ එළියේ යන ගමන් ඉන්නේ මේ බලන ගමන්. මට නම් මාර ආසයි යාළුවනේ. අර පාන්දර වේගෙනදී දැනෙන ෆීලිං එක. ඒක නම් මාරයි. මට ඒක කියන්න තේරෙන්නෙත් නෑ. අර ට්‍රේන් එක වංගුව ගද්දි ලස්සන. හරිම ලස්සනයි යාළුවනේ. ඔයාලට දැන් මගේ කියවිල්ල අහලා එපා වෙලා ඇති නේද? එහෙනම් මම ඔයාලට පෙන්නන්නම්කෝ ලස්සන වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න බලන්න මෙතන ට්‍රේන් එකේ වංගුව ගන්න කොහොමද කියලා. ඔන්න බලන්න නයිට් මේල් එකේ යද්දි දකින්න ලස්සනම දේ. බලන්නකෝ ඒක. ඒ සන්රයිස් එක කිසිම දෙයකට මේක සමාන කරන්න බෑ. ඇත්තටම මේ අත්දැකීම ගන්න නම් ඔයාලා හැමෝම මේක බලන්න යන්නම ඕනේ. ඔයාලා එහෙනවද එතනින් කට්ටිය කෑ ගහනවත් එක්ක? මමත් මොනවදෝ කියනවා. අර පෙන්නනවත් එක්ක. එතන නම් හරිම ලස්සනයි යන්නේ. ඔයාලා ගිහින්ම බලන්නකෝ.
පෙන්වන්නේ වෙනු. ඒ තමා මගේ ලොකු නංගි. තවර චූටි එක්කෙනෙක් ඉන්නේ. එයා තමා මගේ චූටිම නංගි. මට ඉන්නේ නංගිලා දෙන්නෙක්. ඔන්න මගේ කාලේ ඉඳන් තිබිච්ච හීනයක්. දොරගාව ලස්සන්ට එළිය බලන ගමන් වාඩි වෙලා යන එක චුට්ටක් වැටෙන්න ගියා ගණන් ගන්න එපා. මේ ඔහොම එළිය බලන් යද්දි හරිම ලස්සනයි යන්නේ. හරිම නිදහස් ගතියක් දැනෙන මං චුට්ටක් කියවනවා ගණන් ගන්න එපා. මේ තියෙන්නේ මම ඇල්ලෙන් බැස්ස ගමන් ගත්ත ෆොටෝ එක. පළවෙනිම ෆොටෝ එක. Hello everyone. ඔන්න අපි දැන් ඇල්ලට යන්නේ නයිනාච් යන්නේ. නයිනාච් ෆෝන් එක පාර තමයි ඔය තියෙන්නේ. අපේ නම් පොඩක් විශ්ිනවා. දැන් නේද? නයිනාච් යන පාරේ. තරඟ නයිනාච් යන පාරේ. මේ ඉන්නේ. හරි ඇඩ්වෙන්චරස් පාරක් කියන අපි. යා. පොඩක් යන්න පාරක්. මේ තමා උඩින් බැහැගෙන එද්දි අපිට පේන view එක. ලස්සනයි නේද? ඔන්න දැන් අපි උඩින් ඉඳන් පහළට බැහැලා ඉන්නේ. දැන් අපි නයිනාච් එක ගාව ඉන්නේ. මේ තියෙන්නේ. අනේ යාළුවනේ සමා වෙන්න. මම මේ වීඩියෝ එකේ කිලින් අතර තමයි අරගෙන තියෙන්නේ. ඇත්තටම මේක මීට වඩා ලස්සන වෙන්න තිබ්බ අනිත් පැත්තට ගත්තා නම් අපි ඉස්සරහට යද්දි අඩුපාඩු හදාගෙන ලස්සන vlogs ටිකක් බලමුකෝ. පොඩ්ඩක් මෙතනට එලා හිටියා. මොකද මෙතන ඉඳලා කොච්චර හිටියත් මදියනේ. හරිම ලස්සනයි. ඔයාලත් ඉඳලා බලන්නකෝ. මෙතනින් යන්න හිතන එකක් නෑ ඔයාලට. මං ඉතින් මොන මොනවාදෝ ටිකක් කියවනවා. ආරින් අපේ නංගි. එයාත් හරිම ආසයි කියව මෙතනට. හරිම ෆන්නනේ. අපි හැමෝම ඉන්නේ මේ ආපනේදී හැමෝම ඉන්නා. හරිම ෆන් වල. මේක නම් හරිම ලස්සනයි view එකක්. මට නිසරේ පහළට යන්න බැරි වුණා. ඒසර කියන්නේ මං ආසාවෙන් ආවේ පහළට යන්න. යන්න බැරි වුණානේ. කමන්නේ. වෙලාව පොඩ්ඩක් මදි. අපි ඊළඟ සැරේ යමු. ඊළඟ vlog එකකින් අපි පහළට යමු. දවසක ඇල්ලම එමු අපි දවසක. මේ පළවෙනි vlog එකනේ. අනේ මන්ට ඔයාලට කියන්න බැරි වුණා. මගේ නම පවනි හරිද? පවනි සමි. හරි. ඉතින් අපි යන්න. අපි අම්මිකාටි Thank you, Nani Plagi. Aduh, family trip kan yawe. Ting. So let's go. Kommer මට ඕනේ ෆොටෝ එකක් ගත්තා. මේ තියෙන අපි ඇල්ල ස්ටේෂන් එකේ ගත්ත ෆැමිලි ෆොටෝ එක. මේක අපි නයිනාච් ගාවදී ගත්තේ. So, what do you think about this Ella and in Sri Lanka, the places? It's beautiful. It's beautiful. A lot of good nature, animals. Do you like to visit here views. again? Ella? Oh yeah, Ella and We around came Sri Lanka. here yesterday. Yeah, it's beautiful. We were in Kandy and we went to the Wilpattu National Park. We saw the leopards, so it's beautiful. And this is also a beautiful view. So where are you from? Netherlands. Oh, thank you. And nice to meet you. Nice to meet you too. Thank you. මට නයිනාච් ගාවදී යාළුවෙක් හම්බුණා. එයා ෆොරින කෙනෙක්. එයා කියපු එක තමයි අර කලින් තිබුණේ. එයා ලංකාව ගැන කියපු දේ. මේ අපි යන්නේ අර බින්ගයක් වගේ තියෙනවා මේ නයිනාච් ගාව. ඒක ඇතුලෙන් තමයි යන්නේ. අපි ස්ටේෂන් එක දිගේ දිගට ස්ටේෂන් නෙවෙයි. අපි රේල් වාර දිගේ දිගටම ඇවිදගෙන ස්ටේෂන් එක වෙනකල්ම ගියා. ඒක නම් හරිම ඇඩ්වෙන්චරස් ගමනක්. අපි මේ රේල් පාර දිගේ දිගටම යන්නේ ඇල්ල ස්ටේෂන් එකට. මොකද එතනට හරියටම අපි මේ යන ටයිම් එකට එනවා පොඩිමණිකේ ට්‍රේන් එක. ඒකේ දිගටම ගිහිල්ලා අපි නානුවෙන් බැහැලා නුවරඑළියට යන්න තමයි යන්නේ. එතන තමයි අපේ ස්ටේ එක තියෙන්නේ. අපි මේ පොඩිමණිකේ ට්‍රේන් එකෙන් බැහැලා අපේ ස්ටේ එකට යන ගමන් ඉන්නේ. මේක නානුවේ ස්ටේෂන් එකට ටිකක් දුරින් තියෙන්නේ. ඔන්න අපි දුර ඇවිදගෙන ඇවිල්ලා කොහොම හරි ස්ටේ එක හොයාගත්තා. ඇත්තටම මෙච්චර දුර ඇවිදගෙන ඇවිල්ලා ස්ටේ එකට ආවහම ඒකේ දුර කොච්චරද කියන එක අපිට මහන්සියක් දැනෙන්නෙත් නැහැ මෙතනට ආවහම. එච්චර මෙතන ලස්සනයි. මේක තියෙන්නේ හරියටම ග්‍රෙගරි ලේක් එකට ඉස්සරහින්. මේකේ නම තමයි මෙඩලින් හාමනි හෙවන්.
එන අපි දැන් යන්නේ කන්න. එන අපි යන්න. අපි දැන් වොෂ් දාලා ඔක්කොම කරලා දැන් අපි කන්න යන්නේ. එන යන්න. මම මේ කුඩෙත් තරම් යන්නේ මේ වෙලාවේ පොඩි වැහි පොදක් ආවානේ. මේ බලන්නකෝ අනේ උඩේ ඉඳන් අපි යද්දි view එක. පොඩි පඩි පෙලකුත් තිබුණා මෙතන. ඒකත් හරිම ලස්සනයි නේදනේ. හරි ලස්සනට හදලා ඒක. මේ අපි දවල්ට කාපු ප්ලේස් එක. මේක තියෙන්නේ ග්‍රෙගරි ලේක් එකේ ඉස්සරහා. හැබැයි මට තැනේ නම මතක නැහැ. අපි කාලේ ඉවර වෙලා නුවර ටවුන් එකේ චුට්ටක් ඇවිදින්න ගියා. ඇවිල්ලා පෝස්ට් ඔෆිස් එකට ටිකක් ගියා. මං එතනදී පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ තමයි ඒක. Holding me closer till our eyes meet. You won't ever be alone. Wait for me to come home. ඔන්න මම ආවා. මේ මල් තිබුණා මේ ඒකින්ද ගත්ත ආසාවට බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලා බලන්න ඇති මම ෆ්ලවර්ස් උත් අරගෙන කරපු ෂූට් එක මොකද්ද කියලා. ඇත්තටම අපි මේ ට්‍රිප් එක ආවේ මගේ 21st බර්ත්ඩේ එකේ gift එකක් විදිහට. මගේ අම්මී තාත්තී දීපු gift එකක් විදිහට තමයි අපි මෙහෙ ආවේ. ඉතින් මම පොඩි ෂූට් එකක් කරා නුවර එළිය ටවුන් එකේ. ඒ ක්ලිප්ස් ටික තමයි මං අර කලින් දාලා තිබුණේ. එහෙනම් අපි ඉස්සරහට බලමු මගේ බර්ත්ඩේ එකේ කොහොමද වෙන්නේ කියලා. බලමුකෝ අපි. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Pavani. Happy birthday to you. මරු බර්ත්ඩේ එකේ හරි මමුතු ස්වභාවිකයි. මේ වීඩියෝ එකේ ඔයා කියන්නේ මේක තාත්තා චොක්ලට් මෙයා බොරු good morning මේ තමයි morning tea එක අපි ගිහින් view එක බලමු ඉක්මනට යේ මාර ලස්සනයිනේ මම බර්ත්ඩේ එකට ගත්ත ෆොටෝස් ඔක්කොම මම Instagram page එක දානවා ඔයගොල්ලෝ ඒව ටික බලන්නකෝ මට මේකේ ඔක්කොම අප්ලෝඩ් කරන්න අමාරු නිසා මම මේකේ separately දාන්න හිතුවා ඔයාලා එතනට ගිහින් බලන්න මම link එක දාන්නම්කෝ මං උදේ නැගිට්ට ගමන් ගියේ මේ view එක බලන්න. මේ තමයි අපේ room එකට ග්‍රෙගරි ලේක් එක පේන view එක. ඔන්න මං දැන් ෂටර් එක ඇරලා බලන්න යන්නේ. ඔන්න wow. ඒක ඒ වෙලාවේ බලද්දි දැනෙච්ච feeling එක මාරයි. හරිම calm vibe එකක් තමයි දැනුනේ. හරිම පීස්ෆුල් වනේ. හරිම ෂෝක්. මේ අපි තුන්දෙනා උදේ නැගිටලා ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. අනේ ඊටු ටික නම් කරන්න බැරි වුණා. හෙලෝ අපි කෑම ගන්න ගියා. අන්න ගිහිල්ලා අපි ඉන්න තැනට ආය ආවා. මේ ළඟ තියෙනවා බේකරි එකක් තියෙනවා. මොකද්ද? පෙරේරන් සන්ස් එකට එහා පැත්තේ. ඒ කියන්නේ ග්‍රෙගරි ලේක් එකේ තියෙන ඒක දිගේ කෙලින්ම ගියාම යන්න ඕනේ දකුණු පැත්තට කෙලින්ම ගියාම තියෙනවා ග්‍රෙගරි ලේක් එක ඉස්සරහම තියෙනවා හරියටම පාර පැනපු ගම පෙරේරන් සන්ස් එකක ඊට එහා පැත්තේ බේකරි එකයි. මේ දෙකෙන් ඕන එකකට අපිට උදේට කෑම ගන්න පුළුවන්. ඔයාලත් ආවොත් එතනින් ගන්න. අපි දැන් කෑම කාලා පිටත් වෙන්න යන්නේ. ඊට කලින් මේක අයිති අංකල්ගේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලමු අපි. මගේ මේ ගෙස්ට් හවුස් එකේ නම මිඩ්ලින් හාමනි හේවන්. මම මේක අලුතෙන් ඕපන් කරලා තින්නේ. මේකේ හොඳ view එකක් තියෙන පිරුතලාගල මවුන්ටන් රේන්ජ් එකයි ග්‍රෙගරි ලේක් එකයි ඔක්කොම ලස්සනට පේන බැල්කනි එකක් තියෙනවා ප්‍රයිවට් ගරාජ් එකක් තියෙනවා හොඳ සිටින් රූම් එකක් තියෙනවා කින් සයිස් බෙඩ් එකකුයි ක්වීන් සයිස් බෙඩ් එකකුයි දාලා හොඳ টয়ලට් එකකුත් තව ටී කොෆි හදා ගන්න පුළුවන් පෑන්ට්‍රි එකක් ඔය පොඩි තැනක් ඒ ඔක්කොමත් එක්ක මම මේ තැන දෙන්නේ මේ ඉතින් මගේ තැනට ඇවිල්ලා ඔයගොල්ලෝ සන්තෝෂයෙන් ඉඳලා යන්න අපි දැන් හිටපු විලායකින් පිටත් වෙලා මේ බස් එකට නැග්ගා. මේ බස් එක ඩිරෙක්ට් යනවා නානුවේ ස්ටේෂන් එකට. එතනින් අපි අපේ රිටර්න් ට්‍රේන් එක අරගෙන
ඔහොමම කොළඹ ෆෝර්ට් යන්න තමයි හිතුවේ. ඉතින් මේක තමා අපි ගිය ලස්සන ට්‍රිප් එක. මම ආයේ මේ වගේ ලස්සන ට්‍රිප් එකක් ගියාම ඔයගොල්ලත් එක්ක යන හැම එකක්ම බෙදා ගන්න ප්‍රොමිස් වෙනවා. එහෙනම් මගේ සෞන්දර්ය channel එක subscribe කරලා, like කරලා, share කරන්න අමතක කරන්න එපා. මම ඊළඟ දවසේ ඔයාලත් එක්ක හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට ඔයාලගෙන් සමු ගන්නවා. bye.